ආයිබෝන්. අද අපි කතා කරන්න යන්නේ කූලන්ට් ගැන. කූලන්ට් ගැන කතා කරන්න කලින් අපි කතා කරලා ඉන්න ඕනේ වතුර ගැන. මොකද සිසිලන පද්ධතියට අපි මුලින්ම දැම්මේ වතුර. වතුරේ තියෙන අවාසි මොනවද? ඔන්න ඔය වගේ කාරණා ටිකක් අපි එකිනෙකට කම්පෙයාර් කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වතුරෙන් කූලන්ට් වලට මාරුනේ ලංකාවේ මිනිස්සු විතරක් නෙවෙයි. මුළු ලෝකයක් විදියට ජාත්‍යන්තරව තමයි මේ වතුරෙන් කූලන්ට් වලට මාරුනේ. වතුරෙන් කූලන්ට් වලට මාරු වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද? ඔබ හිතන විදිහට. වතුරෙන් කූලන්ට් වලට මාරු වෙන්න ප්‍රධානම හේතුව තමයි වතුර මිදෙනවා කූලන්ට් මිදෙන්නේ නැහැ. එහෙම නැත්නම් කූලන්ට් ඇන්ටි ෆ්‍රීස්. වතුර දාලා තියෙන රේඩියේටරයක් හිම වැටෙන වගේ ශීත ඍතුවක් තියෙන පැත්තක උදේට ස්ටාර්ට් කරන්න ගියාම මුළු සිසිලන පද්ධතියම අයිස් කැටයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට වාහනේ වර්කින් ටෙම්පරේචර් එකට ගන්න සහ වාහනේ ස්ටාර්ට් කරගන්න ඉතාම අපහසුයි. මෙන්න මේ ගැටලුව හින්දා තමයි වතුරෙන් කූලන්ට් වලට මාරුනේ. මේක තමයි වතුරෙන් කූලන්ට් වලට මාරු වෙන්න ප්‍රධානම හේතුව. ඊළඟට වතුර නටන්නේ සෙල්සියස් අංශක කීයේදී විතරද? වතුර නටන්නේ සෙල්සියස් අංශක 100ේදී විතර. නමුත් කූලන්ට් නටන්නේ එතනින් එහාට ගිය ලොකු පරාසයක් තුල. ඒක සෙල්සියස් අංශක 130 170 ඊටත් වැඩි ගණන් වලදී නටන කූලන්ට් තියෙනවා. මේ නටනවා කියලා කියන්නේ මොකද්ද? බොයිලින් පොයින්ට් එක. බොයිලින් පොයින්ට් එක කියලා කියන්නේ මොකද්ද? බොයිලින් පොයින්ට් එක කියලා කියන්නේ ද්‍රවය වාෂ්ප වෙන අවස්ථාව. ද්‍රවය වාෂ්ප වෙන්න පටන් ගන්න අවස්ථාව. මේ ද්‍රවය වාෂ්ප වෙන්න පටන් ගන්න අවස්ථාව කූලන්ට් වල ඊටාම ඉහළ අගයක් තියෙනවා. එතකොට මේකෙන් කියවෙන අනිත් කාරණාව තමයි වතුර එන්ජින් බ්ලොක් එක ඇතුලේ එක වටයක් ගිහිල්ලා උරාගෙන එන තාප ප්‍රමාණය වගේ වැඩි ප්‍රමාණයක් කූලන්ට් වලට අවශෝෂණය කරගෙන රේඩියේටරේට එන්න පුළුවන්. ඒක වතුර දාපු එන්ජිමක එහෙම නැත්නම් වතුර දාපු සිසිලන පද්ධතියක් ඇතුලේ මොකද්ද වෙන්නේ? වතුර දාපු සිසිලන පද්ධතියක් ඇතුලේ මලකඩ කනවා. කූලන්ට් වල මේ මලකඩ කෑම නැති කරන්න ඇඩිටිව්ස් වර්ග එකතු කරලා තියෙනවා. එතකොට කූලන්ට් දාපු එන්ජින් බ්ලොක් එකක් ඇතුලේ මලකඩ කන්නේ නැහැ. ඊළඟ කාරණාව වතුර දාපු එන්ජිමක ඇතුලේ ඔක්සිකරණය වෙලා අපි දැකලා තියෙනවා වතුර දාපු එන්ජින් එකක් එහෙම ගැලවුවාම ඇතුලේ කහ පාටට කුඩු කුඩු වගේ තියෙනවා. මේ ඔක්සිකරණය වෙලා ඇතුලේ බැඳිලා තියෙනවා. එතකොට කූලන්ට් දැම්මහම මේ ඔක්සිකරණය අවම කරන්න කූලන්ට් වලට ඇඩිටිව්ස් ಜಾති එකතු කරලා තියෙනවා. ඇතුළ ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ රේඩියේටරේ සමහර කල වතුර දාලා තිබ්බහම රේඩියේටරේ ඇල්මීනියම් එක්ක මේ වතුර ඔක්සිකරණය වෙලා රේඩියේටරේ දිරන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් කූලන්ට් දැම්මොත් මේ ඔක්සිකරණය කියන එක ඊටාම අවම කරලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් කූලන්ට් දාපු එන්ජිමක් ඇතුලේ වෙන්නේ නැහැ. ඊළඟ කාරණාව වතුර වලට පාටක් නැහැ කූලන්ට් වලට පාටක් දීලා තියෙනවා. අන්න ඒකින්ද අපිට මොකක් හරි ලීක් එකක් තියෙනවා නම් ඉක්මනටම අඳුන ගන්න පුළුවන්. බොනට් එක ඇරියට පස්සේ කොළ පාටට හරි රතු පාටට හරි ඒ කූලන්ට් වල වර්ණේ චූටි ලීක් එකක් තියෙනවා ටක් ගාලා අඳුන ගන්න පුළුවන් අපිට මේ වාහනේ සිසිලන පද්ධතියේ ලීක් එකක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ වගේ වාසි ගොඩක් එකතු කරලා තමයි කූලන්ට් කියන එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේකෙදි තව විශේෂ කාරණාවක් මතක් කරන්න ඕනේ. දැන් මම මේකෙදි ඔබට කිව්වා වතුර වලට වැඩිය කූලන්ට් වල මේ වගේ ලොකු ගුණාංග ටිකක් තියෙනවා. එතකොට කූලන්ට් වල තාපාංකය ඉහළයි. තාපාංකය කියලා කියන්නේ නටන උෂ්ණත්වය. තාපාංකය ඉහළයි. එතකොට ඊට අමතරව මලකඩ කන්නේ නැහැ. ඔක්සිකරණය වෙන්නේ නැහැ. කූලන්ට් වලට පැහැයක් දීලා තියෙනවා. මේ ආකාරයේ විශාල වාසි ප්‍රමාණයක් තියෙනවා මේ කූලන්ට් වල. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ වාහනේ දාලා තියෙන්නේ වතුර. කූලන්ට් මේ කියන විදිහට ඉතාම හොඳයි. අදම වතුර ටික අයින් කළා කූලන්ට් දාන්න ඕනි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මොකද කූලන්ට් වලට තියෙනවා මෙන්න මේ මලකඩ කෑම වළක්වන්න. එහෙම නැත්නම් සේදුම් කාරකයක් විදිහට ඇතුලේ වැඩ කරන ගුණය. එතකොට ඔබ වතුර තිබ්බ වාහනේ සිසිලන පද්ධතිය වතුර ටික ඉවත් කරලා කූලන්ට් දැම්මම ඔබේ ඒ සිස්ටම් එක ඇතුලේ තියෙන සියලුම මලකඩ කොටස් මේ ඇතුලේ තියෙන ඔක්සිකරණය වුණු කොටස් සියල්ල ගැලවෙන්න පටන් ගන්නවා මේ කූලන්ට් වලට. එතකොට මොකද වෙන්නේ? ඔබේ වාහනේ සිසිලන පද්ධතියේ අර යන්න තියෙන සියුම්ම තැන්වල මේ මලකඩ කොටස් මේ ඔක්සිකරණය වෙච්ච අර කහපාට කුඩු වගේ තියෙන කොටස් ඔක්කොම ගිහිල්ලා අන්න ඒ වගේ තැන්වල හිර වෙලා ඔබේ සිසිලන පද්ධතිය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙනවා. ඉතින් ඒකින්ද කවදාවත් වතුර දාලා දුවපු එන්ජිමක් කාලයක් තිස්සේ වතුර දාලා දුවපු එන්ජිමකට වැඩි හොඳට කියලා කූලන්ට් දාන්න යන්න එපා.
ඔබට කූලන්ට් දාන්න ඕන නම් එන්ජිම ගලවන අවස්ථාවක ෆ්ලෂින් සිස්ටම් එකක් තියෙනවා. එන්ජින් බ්ලොක් එක ඇතුළට කූලන්ට් පුරවලා තියලා නැවත ඒ කූලන්ට් ටික ඇරලා කූලන්ට් ෆ්ලෂ් එකක් දාලා නැවත ඒ කූලන්ට් ටික ඇරලා ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක මම ඔබට වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. කොහොමද මේ වතුර දාපු එන්ජිමකට නැවත කූලන්ට් දාන්නේ කියන එක ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕන වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒකින්ද දැනට වැඩි හොඳට කියලා කවදාවත් වතුර අයින් කළා කූලන්ට් දාන්න යන්න එපා. ඒක ඔබ හොඳින් මතක තබා ගත යුතු කාරණාවක්. හරි. ඉතින් මේකෙන් යම් කිසි දෙයක් ඔබ අවබෝධ කරගන්න ඇති. මේකෙන් යම් කිසි දැනුමක් ඔබ ලබා ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙන්න. බොහොම ස්තුතියි.